समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमोक्खदम् धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता अतको भिक्खवे चत्तारो आसीविसो उग्गते जोघोर विसा अत पुरुषो आगच्छेय जीवित कामो अमृत कामो सुख कामो दुख पटिकोलोति वासनावंत सदैकामी गुणगरुक बौद्ध पिंगमत्ने මේ පින්වතුන් මේ සංඝයා කාලය තුල විහාරස්ථානට පැමිණලා ඒ බුද්ධ වන්දනාව සිද්ධ කළා බෝධි පූජාමය පුණ්‍ය කර්මය සිද්ධ කරවාගෙන දැන් බලාපොරොත්තු වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් විදක් ශ්‍රවණය කරන්නටයි. පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුඛෝ බුද්ධාන උපාදෝ සුඛා සත්තම්ම දේශනා ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වීම සෝයම් සාන්තියක් වෙනසිල්ලක්. උන්වහන්සේම දේශනා කරනවා පින්වත්නි සුඛා සත්තම්ම දේශනා. ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යන බණපදය අපේ ජීවිතයට සෝයක් සාන්තියක්. එමනම් शांतिदायक सुखदायक सैनसलीदायक बणपदයක් ශ්‍රවණය කරන්නටයි අපි සූදානම් වෙලා සිටින්නේ. පින්වත්නි ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමේදී කාරණාවන් කීපයක් තිබෙනවා. මෙන්න මේ කාරණාවන් ටික අපි සිහිපත් කරගන්නට ඕනේ. न अक्षरं मा विभजेय न पदं मा विभजेय न अर्थं मा विभजेय. අපි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ඕනි පින්වත්නි. න අක්කරං මාපජය අකුරක් නැහැ අපි ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕනි. න පදං මාපවිජය පදයක් නැහැ අපි ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕනි. න අත්සං මාපවිජය අර්ථයක් නැහැ අපි ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕනි. අන්නේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා නම් පින්වත්නි අපට ධර්මාංශය ලබන්නට පුළුවන්. අපි දන්නවා ශාසන ඉතිහාසය තුල අපට දකින්න අහන්න ලැබෙනවා රස වාහිනිය කියලා ධර්ම පුස්තකයක් තියෙනවා. මේ රස වාහිනිය කියන පොතේ සඳහන් වෙන්නේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කළාම ලැබෙන ආනිසංස, ඒ වගේම දානයක් දුන්නාම ලැබෙන ආනිසංස, මෙන්න මේ වගේ කාරණාවන් කීපයක් ඒ රස වාහිනිය තුල ඇතුළත් වෙනවා. ලංකාදීප උප්පත්ති කතා, ජම්බුද්දීප උප්පත්ති කතා කියලා කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒ ලංකාදීප උප්පත්ති කතාවල තියෙනවා පින්වත්නි එක අම්මා කෙනෙක් තමන්ගේ පුතණුවනුත් එක්ක යනවා ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න විහාරස්ථානයට. මේ රමණීය විහාරස්ථානයක්. මේ රමණීය විහාරස්ථානයට ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න මේ යන්නේ අම්මා තමන්ගේ සත්න් වයසති පුතත් එක්කගෙන. එතන මේ දරුවා මොකද කරන්නේ? බෝලෙකුත් අරගෙන යන්නේ යනකොට. බෝලෙකුත් අරගෙන යන්නේ. ඉතින් මේ සමාජය තුල අපිට අද ඕනෑම තරම් ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්නට අවස්ථාව තිබෙනවා. නමුත් පින්වත්නි එදා අතීතයේ බොහෝම කලාතුරකින් ධර්ම දේශනාවක් පැවැත්වුවේ ඒ ප්‍රසිද්ධ හාමුදුර කෙනෙක් වඩම්මලා. දැන් අද ප්‍රසිද්ධ හාමුදුරුවෝ රෝහණතරම් වඩම්මනවා. එදා අතීතයේ
බොහෝම කලාතුරකින් තමයි එහෙම චිරප්‍රසිද්ධ හාමුදුරුවෝ වඩම්මන්නේ. ඉතින් මේ චිරප්‍රසිද්ධ හාමුදුරුවෝ විහාරස්ථානට වඩම්මනවා කියලා ආරංචියට නොයෙකුත් ප්‍රදේශයන්ගෙන් මිනිස්සු ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්නට එනවා. දැන් අපි දන්නවා බලංගොඩ රාධ හාමුදුරුවෝ කියන හාමුදුරුවෝ ධර්ම දේශනාවක් පවත්වනවා කිව්වොත් ඕනෑම මිනිහෙක් මේ දුර බැහැර කියලා නෑ වාහන අරගෙන යන්නේ. මොකද උන්වහන්සේගේ දේශනා ශෛලයට කැමති. උන්වහන්සේගේ ඒ ධර්ම කරුණ වලට කැමති. ඒක නිසා මිනිස්සු වාහන අරගෙන ගිහිල්ලා ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. එදත් පින්වත්නි මේ විදිහට මිනිස්සු බණ අහන්න ඒ විහාරස්ථානට එකතු පහදා වෙනවා. ඉතින් මේ බණ අහන්න එකතු පහදා වෙන මිනිස්සු නිසා මොකද වෙන්නේ? ගෝමලුව, චෛත්‍යමලුව, විහාරමලුව මේ හැමතැන ධර්මශාලා ආදී මේ ස්ථානවල මිනිස්සු සිද්ධලා. මේ අම්මා බැලුවා Tamanට වාඩි වෙන තැනක් තියෙනවද? මේ අම්මා දැක්කා සාමාන්‍ය එක්කෙනෙකුට වාඩි වෙන්න බැරි පුළුවන් ඉඩක් තියෙනවා. මේ අම්මා මොකද කරන්නේ? Tamanගේ පුතණුවණු කුලේ තබාගෙන එකෙන් තබාගෙන මේ අම්මා වාඩි වෙනවා බණ අහන්නට. ධර්ම දේශනාව පවත්වාගෙන යන අතරේ මේ දරුවා මොකද කරන්නේ? ඒ අම්මා ගාවින් නැගිටලා ගිහිල්ලා පැරණි ගරා වැටිච්ච බෝධි ගරයක් තියෙනවා නැත්නම් තාප්පයක් තියෙනවා. මේ තාප්පේ ගාවට වෙලා බෝලේ උඩ දදා ඉන්නවා. මේ බෝලේ උඩ දදා ඉන්න මේ දරුවා මොකද කරන්නේ? මේ දරුවා අතින් මේ බෝලේ වැටෙනවා තුඹසට. ඒ තුඹස ඇතුළට අත දාලා මේ දරුවා බෝලේ ගන්නකොට ඒ තුඹසේ හිටපු විසගෝර සර්පයෙක් මේ දරුවාට දෂ්ට කරනවා. ඒ දෂ්ට කිරීමත් එක්ක පින්වත්නි මේ දරුවා සීසුම් වෙලා බිමට ඇදගෙන වැටෙනවා. මේ අම්මා දකින්න මේ සියලුම ප්‍රවෘත්ති බණ අහනවා. බණ අහන ගමන් දරුවාගේ දිහා බලාගෙන ඉන්නේ. මේ අම්මා කලබල වුණේ නැහැ. මේ අම්මා කල්පනා කළා මට ලැබිලා තියෙන අවස්ථාවක්. දරුවන් ඕනතරම් ලබන්නට පුළුවන්. පුත්තාවත්තු මනුස්සානම් අම්මට තාත්තට ඉන්නේ එකම සම්පත වස්තුව දරුවෝ. නමුත් දරුවෝ ඕනතරම් ලබන්නට පුළුවන්. නමුත් මට මේ ලැබිලා තියෙන අවස්ථාව ආයෙත් ලැබෙන්නේ නැහැ. දුර්ලභ කාරණාවන් කීපයක් මේ අම්මා කල්පනා කරනවා. ලෞතර බුදුරයන් වහන්සේ නමක් ලෝකයේ පහළ වීම දුර්ලභයි. ඒ වගේම මිනිසෙක් වෙලා උපත්ති ලැබීම ඊටත් වඩා දුර්ලභයි. මේ සත්‍යර්මයේ ලෝකේ පවතින කායික උපත්ති ලැබීම ඊටත් වඩා අමාරුයි දුර්ලභයි. ඒ විතරක් නෙවෙයි ශ්‍රාවකයන් වහන්සේලා ලෝකේ පහළලා ඉන්න කායික උපත්ති ලැබීම දුර්ලභයි. මේ අම්ම කල්පනා කළා මට මේ කියන අවස්ථාවන් දැන් හතරම ලැබිලා තියෙනවා. මම මේ ධර්ම දේශනාව හොඳට අහන්න ඕනේ, ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ කියලා මේ අම්මා හොඳට ධර්මය ශ්‍රවණය කරනවා. මේ ධර්මය ශ්‍රවණය කළා ධර්ම දේශනාව අවසානයේදී මේ අම්මා මොකද කරන්නේ? අර දරුවා ගාවට ගිහිල්ලා දරුවාව උකුලට ගන්නවා. දරුවාව උකුලට අරගෙන දරුවාගේ හිස පිරිමදින ගමන් මොකද්ද කියන්නේ? න අක්කරං වාභ්‍යජය ධම්මං සුනාමි න පදං වාභ්‍යජය ධම්මං සුනාමි න අත්තං වාභ්‍යජය ධම්මං සුනාමි. මම අකුරක් නැර, පදයක් නැර, අර්ථයක් නැර ධර්ම දේශනාව ශ්‍රවණය කරමි. අන්නේ සත්‍යයේ බලයෙන් මගේ පුතා සුවපත් වේවා, මගේ පුතා සුවපත් වේවා, මගේ පුතා සුවපත් වේවා කියලා සත්‍යක්‍රියාවක් කරනවත් එක්කම පින්වත්නි මොකද වෙන්නේ? මේ දරුවා උදෑසන පිබිදිච්ච දරුවෙක් වගේ අර අම්මා ඉදිරියේ පිනී සිටිනවා කියලා ඒ කතාව තුළ සඳහන් වෙනවා. එහෙමනම් පින්වත්නි අපිට ධර්ම දේශනාව මනෝ ශ්‍රවණය කළා අපිට සත්‍යක්‍රියාවක් කරන්නට පුළුවන්කම ලැබෙන්නට ඕනේ. මේ ධර්මාංශය තුළින් අපේ ජීවිතයට ඇති වෙන්න තියෙන මේ සියලු ග්‍රහදොස් අපලුපත්‍රයන් දූරීභූත වෙලා සිත සාන්තියක් උදා කරගන්නට මේ ධර්ම දේශනාව හේතු වේවා, උපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනාව ඇති කර ගනිමින් අපි ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙමු. හොඳයි.